මෙම උතුම් බණ දේශනාව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් වෙසක් පුන් පොහෝ දවස සම්බුදු තෙමගුල සමරන ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය පුන් පොහෝ දවස. පින්වත්නි, වෙසක් පුන් පොහෝ දවස සම්බුදු තෙමගුල සමරන බෞද්ධයෙක්ගේ ජීවිතයේ ඉතාම වැදගත්ම පුන් පොහෝ දවස තමයි වෙසක් පුන් පොහෝ දවස. මේ සම්බුද්ධ ශාසනයේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා සම්බුද්ධත්වයට පත්වීම පිණිස එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට පහළ වුණේ, බෝසත් උපත සිද්ධ වුණේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් එදා සුජාතාවගේ කිරිපිඩු දානෙ වළඳලා සොත්තිය බමුණාදීපු කුසතනමිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ කුසතනයලලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩඉඳලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනියාමි චුතෝපාත ඥානෙ, තුන්වෙනි යාමේ පුරාම පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදයක් සමග සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වනෙත් අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. අවුරුදු 45ක් පුරා තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහ සෙයියාවෙන් සැතපිලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලෙත් අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ වෙසක් මාසේ මේ මැයි මාසේ දා වෙසක් පුන් පොහෝ දවසක මේ ලංකා භූමියට වැඩම කරලා එදා කැලණියට 500ක් මහරහතන් වහන්සේලා සමඟ වැඩම කරෙත් මැයි මාසෙ වෙසක් පුන් පොහෝ දවසක. ඒවගේම සමන්තකෝට පර්වත මුදුනේ උතුම් සිරිපා සටහන පිහිටෙවේ. දිවා ගුහාවි දිවා විහරණින් වැඩහිටි. කතරගම කිරිවිහෙර චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි තැන වැඩඉඳල දහම් දෙසුයි වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධත්වෙන් 8 වෙනි වරසේ. මුතියංගන මහා සෑය පිහිටි භූමියේ වැඩඉඳලා දහම් දෙසලා උන්වහන්සේගේ දහඩිය මුතු බවට පත්වෙච්ච මුත්තක ධාතුන් වහන්සේලා ලබා දුන්නේ වෙසක් පුන් පොහෝ දවස්සේ. අනාගතයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන පුණ්‍ය භූමියේ සමාපත්තියෙන් වැඩඉඳලා තුන් ලෝකෙ පූජනීය මහා සෑය රුවන්වැලි මහා සෑය ඉදිවන භූමියේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තියෙන් වැඩඉඳල මිරිස වැටි මහා සෑය ඉදිවන තැන, ජේතවන මහා සෑය ඉදිවන තැන, අභයගිරි මහා සෑය ඉදිවන තැන ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වෙලා ඒ උතුම් මහා සෑය ඉදිවන පුණ්‍ය භූමිය මේ 12 මස්ථාන අතර
බොහෝ ස්ථානවල සමාපත්තියෙන් වැඩ ඉඳලා ථූපාරාම මහා සෑය ඉදිවන භූමියේ උන්වහන්සේ ථූපාරාම මහා සෑය අසල අදටත් පිහිටි ඒ පාද ලාංඡන චේතිය කියලා හඳුන්වන ස්ථානයෙන් 500ක් මහරහතන් වහන්සේලා සමගින් අහසට පැන නැගලා ආපහු දඹදිව තලයට වැඩම කරන්නේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි අනාගතයේ තව අවුරුදු 2400 ගණනක් ගිය තැන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසක දෙව්ලොව මනුලොව නාලොව මේ විශ්වයේ කොහේ යම් තැනක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිත්නා. ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා ඒ බුදුරුව අහසේ යමා මහ පෙළහර පාලා ධාතු පරිනිර්වාණය සිදුවෙන්නෙත් අනාගතයේ වෙසක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි පින්වතුනි ස්වර්ණමාලි මහා සෑය කටයුතු ආරම්භ කරන්න පොළොව සකස් කරලා ඒ කටයුතු ආරම්භ කරේ වෙසක් පුන් පොහෝ දවස විසා නැකති. ඒ නිසා වෙසක් පුන් පොහොය කියලා කියන්නේ බෞද්ධයෙකුට බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවකයන්ට මේ ජීවිතයේ ලැබෙන උතුම්ම පුන් පොහෝ දවසක්. දෙවියන් බ්‍රහ්මයන් පවා දස දහසක් ලෝක ධාතුවල දෙව් බමුන් සාධකාරදිදී මේ තුනුරුවන් සිහිකරමින් මේ මනුලව දිහා විශේෂයෙන් බලමින් සාධකාරදමින් පින් අනුමෝදන් වෙන පුන් පොහෝ දවසක්. දීගනිකායි ජනවසභ සූත්‍රය සඳහන් වෙනවා 15ක පෝය දවස්වලට සතරවරම් දෙවියන් මනුරොල් සැරිසරන. සතරවරන් දෙවියන් මනුලව සැරිසරමින් මේ මනුලව කරන පින්කම් කවුද පෝය දවසි උපෝසත සීලය සමාදන්වෙන් කවුද මනුලව පින්කම් කරන්නේ ගුණධර්ම පුරන්නේ සද්ධාව දියුණු කරන්නේ සීලාදී ගුණධර්ම පුරන්නේ මේ තොරතුරු එකතු කරගෙන සුධර්මා දිවිය සභාවට ගිහිල්ලා සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු සුධර්මා දිවිය සභාව එකතු එච්ච වෙලාවේ මනුලව කරන පින්කං ගැන සතරවරත් දෙවියන් සක්‍ර දෙවියන්ට ඉදිරිපත් කරමින් දෙවිවරු සාධකාරදිදී ඒ පින් අනුමෝදන් වෙනවා. අනාගතයේ මේ අය දිවිය පිරිස් හතර උපදිනවා. මනුලෝ බොහෝ පින්කං කෙරෙනවා. අනාගතයේ දෙවියන් දිවිය පිරිසෙන් පිරී ඉතිරී යනවා කියලා දෙවියන් සාධකාරදිදී සතුටුවමින් මනුලෝ මිනිසුන් කරන පින්කං ගැන කතා වෙනවා 15ක පෝය දවසට. ඒවගේමයි දීගනිකායි ජනවසභ සූත්‍රය සඳහන් වෙනවා පෝය දවස්වලට මනුස්සලෝකයේ සැදැහැවන්තයක් උපෝසත අෂ්ඨාංග සීලයේ සමාදන් වෙලා ගිහි පිරිස උතුම් සීලාදී ගුණධර්ම පුරනවා වගේම දෙව්ලොව දෙවියන්ද සුධර්මා දිවිය සභාවට එකතු වෙනවා බණහන්. දෙවියන්ට දහම් දෙසන්න සනත් කුමාර කියලා අනාගාමී වෙච්ච සුද්ධාවාස බඹලව ඉන්න බ්‍රහ්ම දේවතාවෙක් දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසනවා. මේ සනත් කුමාර බ්‍රහ්ම දෙවියන්ගේ සුරූපේ බොහොම ලස්සන්ට ධර්මය සඳහන් වෙනවා සදෙව්ලොව දෙවියන්ටවත් ඒ අනාගාමී ඵලයට පත්වෙච්ච බ්‍රහ්ම දෙවියන්ගේ දිවියමේ ස්වරූපේ ඇස්වලින් දිවි ඇස්වලින් දකින්න බෑකිනවා ඒ තරම් ප්‍රභාස්වර දීප්තිමත් දිවිය ශරීරයක් බ්‍රහ්ම දෙවියන්ට පිහිටලතිය. ඉතාම දීප්තිමත් ආලෝකයක් තමයි කියනවා ඒ ශරීරය තුළින් පේන්නේ. ඒ ආලෝකය තුළින් තමයි සනත් කුමාර බ්‍රහ්ම දෙවියන් දිවිය පිරිසට දහම් දෙසන්. එදකොට පෝය දවස්වලට දෙවියන් සුධර්මා දිවිය සභාවට එකතු වෙලා බණහනො. ඒ වගේම මනුලොව වෙසක් පෝය කියලා කියන්නේ දෙවියන්ටත් විශේෂයි. දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නපු ශාස්තෘන් වහන්සේ
පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච දවස වෙසක් දවස අද වගේ දවසකේදා පින්වන්ත මහාමායා දේවිය කුසින් බෝසතාණන් වහන්සේ ලෝකයට බිහිවෙච්ච දවසේ මනුස්ස ලෝක මිනිස්සු දැනගෙන හිටිය නෑ බුදු කෙනෙක් පහළ වෙනවා කියල. එදා අසිත කියලා තාපසේ දවල් කාලි ගත කරන්න දෙව්ලොවට ගියා මනෝමය ශරීරය. දිවිය ලෝක එකම මගුල් ගයක් වගේ දෙවියන්ගේ නැටුම් ගැයුම් දිවිය මේ සංගීත මුළු දෙව්ලෝම දෙවියන් සරසලා. මේ අසිත තාපසය බැලුව මොකද මේ දිවිය ලෝක මේ තරම් දෙවියන් සතුටු වෙන්නේ. දෙවියන්ගෙන් ඇහුවා ඇයි මේ වෙන කවදාවත් නැතු මේ තරම් සතුටක්. දෙවියන් කියනව ඇයි දන්නේ නැද්ද. මේ තුන් ලෝකයටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මනුලොව පහළ වනා පින්වන්ත මහාමායා දේවිය කුසින් සුද්දෝදන රජතුමාගේ පුතෙක් හැටියට ඇයි ඔබ දන්න ඇද්ද මේ ගැන. එදකොට මනුස්සලෝක අය නොදැනගෙන හිටියත් දෙවියන් බ්‍රහ්මයන් දිවිය ලෝක සරසලා දිවිය නැටුම් ගැයුම් සංගීත දිවිය තෝරිය වාදන සහිතව සදෙව් ලෝම එකම මගුල්ගයක් වගේ දෙවියන් සතුටු වෙච්ච පුන් පොහෝ දවසක් වෙසක් පුන් පොහොය. පිංහතුනි බෝසතාණන් වහන්සේ නමක් මවකුසින් බිහි වෙනකොට උන්වහන්සේට පමණක් සාධහරණ ආශ්චර්ය අද්භූත කාරණා රැසක් සිද්ධ වෙනවා. මේ ලෝකෙ පසේ බුදු කෙනෙකුටවත් ඒවගේම සක්විති රජ කෙනෙකුටවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටවත් එවිතරක් නෙමේ මේ මනුලෝ උපදින වෙන කිසිම මනුස්සයකුට සාධහරණ නොවන පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බුදු කෙනෙකුට පමණක් සාධාරණ වෙච්ච ආශ්චර්ය අද්භූත කාරණා රැසක් සම්බුදු උපතත් සමග වෙසක් පුන් පොහෝ දවසේ සිදුවෙනවා. දීඝ නිකාය මහා ප්‍රධාන සූත්‍රයේ මේ කාරණා බොහෝම ලස්සනට සඳහන් වෙනවා. පිංහතුනි මේ කාරණ අපේ බුදු හාමුදුරුවන්ට පමණක් නෙවෙයි. මේ මහා බද්්‍ර කල්පයේ පහළ වෙච්ච කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන මේ බුදුවරුන්ටත් අනාගතයේ බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් සාධහරණයි. මේ ලෝකයේ මේ විශ්වය අතීතයේ යම්තාක් බුදුවරු පහළ වනාද. ඒ සියලු බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත්වෙන ඒ අවසාන ජීවිතය තුළ සාධහරණ ආශ්චර්ය අද්භූත කාරණා රැසක් ලෝකෙ සිද්ධ වෙන. පිංහතුනේ බෝසතාණන් වහන්සේ නමක් මවකුසේ පිළිසිඳගන්නේ ඉතාම සිහිනුවනින් යුක්තවයි. ඇසලපුන් පොහෝ දවසේ තමයි දෙවියන්ගේ ආරාධනයෙන් පින්වන්ත මහාමායා දේවිය කුස බෝසතාණන් වහන්සේ පිළිසිඳගත්තේ. මාස 10ක් බෝසත් පුතා මවකුසේ වැඩුණා. එදා වෙසක් පුන් පොහෝ දවසි ලුම්මිනි සල්වනයේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් බිහිවෙන්නේ ඉතාම සිහිනුවනින් යුක්තවයි. සිහිනුවනින්ම මවකුස පිළිසිඳගෙන මාස 10ක් සිහිනුවනින් මවකුස තුළ වැඩිලා. ඉතාම සිහිනුවනින් මවකුසින් බිහිවෙනවා කියන වෙන කාටවත් සාධහරණ නොවන බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙක් කොට පමණක් සාධහරණ ආශ්චර්ය අද්භූත කාරණය. ඒවගේමයි බෝසතාණන් වහන්සේ මවකුසේ මාස 10ක් වැඩෙන්නේ බද්ධ පරියංකෙන් වැඩඉන්න ඉරියව්වෙන්. ඔබ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක වේවා දරුව බිහිකරපු අම්මල දන්නවා කුසේ දරුවෙක් පිහිටලා දරුව කුසේ වැඩෙන ආකාරය. දරුව උන්ඩි වෙලා වගේ ඉන්නේ. දරුවෙක් බිහිවෙනකොට සාමාන්‍යයෙන් දරුව බිහිවෙන්නේ හිස පැත්තෙන් වෛද්‍යවරු දරුවා අම්මගේ කුසෙන් එලියට ගන්නේ ස්වභාවික විදිහට දරුවෙක් බිහිවෙනවන. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් මවකුසේ වැඩෙන්නේ හරියට භාවනා කරන ඉරියව්වෙන්
බද්ධ පරියන්කින් වැඩඉන්නවා වගේ තමයි කුස තුළ බෝසතාණන් වහන්සේ වැඩයි. මවකුසින් දරුවා බිහි වෙන කොටත් හරියට අහසිම් පහලට බහිනෝ වගේ සිරිපත්තුල්වලින් තමයි දරුවා මවකුසින් එලියට බිහිවෙන්න පටන්ගන්න. දරුවකුසින් බිහිවෙනකොටම සක්‍ර දෙවියන් තමයි රන් දැලකින් මුලින්ම පිළිගන්න. ඊළඟට සතරවරත් දෙවියන්ගේ අතට පිළිවලින් පත් කරලා ආයමත් සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් අම්මගේ අතට බෝසත් පුතාව දෙනවා. දේවිය බොහෝම සතුටට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා. ඊළඟ කාරණය තමයි මේ තුන් ලෝකෙ කාටවත් සාධාරණ නොවෙන් අපිට හිතාගන්නවත් බැරි. බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන්නේ ඉතාම පිරිසිදු විදිහට කිය. හැබැයි අපි දන්නවා සාමාන්‍ය දරුවෙක් කුසේ වැඩෙන්නේ. කුසෙන් බිහිවෙන්නේ. අර අම්මගේ ශරීරයේ මේ මවකුස තුළ පිහිටි ගැප් මල තැවරිලා දරුව බිහිවෙච්ච ගමම්ම කරන්න වෛද්‍යවරු හෝ ඒ දරුවා බිහිවෙන්න උපකාර කරන ඒ මිසීලවේවා සමහරලාවට ඒ මව්වරු ඒවා දරුව ඉක්මනින් පිරිසිදු කරලා හෝදල තමයි සාමාන්‍ය දරුවෙක් බිහි කරනකොට ස්වභාවේ. නහයේ කටේ කංවල මුළු ශරීරෙ පුරාම අසෝචි ගැප් මල තැවරිලා සාමාන්‍ය දරුවෙක් බිහිවේ. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් මවකුසින් බිහිවෙන ඉතාම පිරිසිදු සුරූපෙන් කිය. එනිසා තමයි එක ආශ්චර්යක් වෙන්නේ උන්වහන්සේට පමණක් සාධාරණවෙන්. බෝසත් පුතා ලෝකෙට බිහිවුණාට පස්සේ ඉපදිච්ච ගමන් කතා කරන හැකියාවක් උන්වහන්සේට පිහිටන. උන්වහන්සේ සසරි පාරමී පුරාගෙනෙන ආත්ම භාවල ආත්ම තුනක දීපදිච්ච ගමන් කතා කරලා තියෙන. එක අපිට ජාතක පොත් වහන්සේ පෙර උන්වහන්සේගේ අතීත ජාතක කතා විමසනකොට අපිට මුණ ගැහෙනවා. වෙස්සන්තරාත්මි බෝසත් පුතා ඉපදිච්ච ගමම්ම කතා කරපු එක ආත්මය. ඊළඟට මහෝෂධාත්මය ඉපදිච්ච ගමන් කතා කරපු එක ආත්මය. සක්‍ර දෙවියන් මහෝෂධ කුමාර ඉපදිච්ච වෙලාවෙ සඳුන් ගැටයක් අතට දෙන. අම්මාදරින් අර ඉපදිච්ච දරුවා තුරුල් කරගෙන පුංචි පුතාගෙන් අහනවා පුතේ මොනවද ඔය අතේ කියලා අතේ යමක් උණ්ඩි කරගෙන අත මිටමුලෝගෙන ඉන්නවා දැකලා. අම්ම දිහා බල්ල හිනා වෙලා කින අම්ම මේ මහා ඖෂධයක් නෙමේ. ඒ තමයි මහෝෂධාත්ම ඉපදිච්ච ගමන් කතා කරපු එක ආත්මය. ඊළඟට වෙස්සන්තරාත්මය ඉපදිච්ච වෙලාවෙම දහසක් බැදි රන් කහවනු පොදියක් අතට දෙනවා. ඒකට හේතුව වෙස්සන්තර කුමාර ඉපදිච්ච වෙලාවෙම අම්ම දිහා බලල හිනා වෙලාහන්නේ අම්මි දන් දෙන්න මොකුත් නැද්ද කියලා. දන් දෙන්නම ඉපදිච්චාත්පේ. මහපොලෝ පවා හත්වාරයක් කම්පා කරමින් දාන පාරමී පිරුව. වෙස්සන්තරාත්මය කියන මහා පුදුම සසර පාරමී පුරපු උන්වහන්සේගේ දාන පාරමී බලයෙන් මහපොලෝ පවා හත්වාරයක් කම්පාවෙ චාත්ම භාවය. දහසක් බැඳිරන් කහවන පොදියක් පුංචි වෙස්සන්තර කුමාරයාගේ අතට ලං කරනකොට දෑතින් මරගෙන ළඟ හිටපු අම්ම කෙනෙකුට දිගු කරා දන් දුන්න. ඒ තමයි වෙස්සන්තරාත්මය. ඊළඟට අද වගේ වෙසක් පුන් පොහෝ දවසක මේ ලෝකයට බිහිවෙච්ච අපේ බෝසතාණන් වහන්සේ උත්තුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කරන්න. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනම් බව. මම ලෝක අග්‍රතම කෙනා මමයි ලෝක ජේෂ්ඨතම කෙනා මමයි මේ ලෝක ශේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි නත්ති දානි පුනක් බව. ආයමත් පුනර්භවයක් නන් නැත කියල සිංහනාදයක් කරගෙනමයි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක බෝසත් පුතා ලෝකෙට පහළ වුණේ. උන්වහන්සේ
පුංචි සිරිපා පොළොවෙ තබන්න සූදානං වෙනකොට පියවරෙන් පියවර නෙළුම්මල් පහළ වනා කියනවා. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරා පියවරෙන් පියවර පුංචි සිරිපා පිළිගත්තේ පොළොවෙන් නෙළුම්මල් පහළ වෙලා. ඒ වගේමයි ඒ මොහොතේ දසදහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදෙනවා. මහා ගණ අන්ධකාරි පමණක් පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වනා කියලා සඳහන් වෙනවා. අහසින් උනුදිය දහරක් ඇල්දිය දහරක් හටගෙන. අහසෙදිම මේ උනුදිය දහරයි ඇල්දිය දහරයි එක් වෙලා බෝසත් අම්මවත් පුතාවත් දෝනී වෙනවා. ඒ වගේමයි ඒ මොහොතේ බෝසත් පුතෙක් ලෝකයට බිහිවෙන්නේ සාමාන්‍ය අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන ඉරියව්වකින් නෙමෙයි. මේ අම්ම හිටගෙන ඉන්න ඉරියව්වේදී සල් අත්තක මල් නෙලාගන්න හිතාගෙන අත්තක් දිහාවට දිගු කරනකොට ඉබේම අත්ත පාත්වෙලා අතළඟට එනවා. මේ සල්ලත් අතින් අල්ල ගන්නකොටමයි දරුව බිහිවෙන ලකුණු අම්මට පහළවෙන්. ඉක්මනින් සේවිකාවන්ට දැනුම් දෙනකොට සේවිකාවෝ වටතිර ඇදලා ආරක්ෂාව සලසනවා. බෝසත් පුතා හිටගෙන ඉන්න ඉරියව්වෙදි තම අම්ම හිටගෙන ඉන්න ඉරියව්වෙදි බෝසත් පුතා මවකුසින් බිහිවෙන්. බලන්න වෙසක් පුන් පොහෝ දවසේ බෝසතාණන් වහන්සේගේ උපතත් සමඟ සිදුවේ ආශ්චර්ය අද්භූත කාරණා කීපයක්කි. බෝසතාණන් වහන්සේ නමකගේ ඉපදීම කියන්නෙම මේ ලෝකයේ ඉතාම ආශ්චර්යමත් කාරණයක් අද වගේ වෙසක් පුන් පොහෝ දවසකයි. එදා ලුම්මිනි සල්වනයේදී දෙව් බමුන් දස දහසක් ලෝක දහතුළ දෙවියන් ප්‍රීතිගෝසා කරමින් දෙවියන් සතුටෙන් සාධකාර දෙද්දී තුන් ලෝකයට යහපත උදා කරන මහා පින්වන්ත කෙනා පින්වන්ත මහාමායා දේවී කුසින් ලෝකයට බිහිවුණේ. උන්වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරලා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ සතර පෙරනිමිති දැකලා එදා චන්න ඇමතියා සමඟ කන්ත කසුපිට නැගල මහා අභිනිස්ක්‍රමණය කරේ. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විඩ දුක්පීඩා දෙමින් දුස්කරක්‍රියා කරලා. සම්බුද්ධත්වයට පත්වෙන්න පෙර දවසේ. උන්වහන්සේ සති දෙහකට පෙර දුස්කරක්‍රියාව අතහැරිය. උන්වහන්සේ දුස්කරක්‍රියා කරපු ආකාරය ගැන මජ්ජිම නිකායේ සාරිපුත්ත සූත්‍රය අරිය පර්යේෂණ සූත්‍රය ආදී දේශනාවල සඳහන් වෙනවා. අපිට හිතාගන්නවත් බෑ ඒ තරම් වීරියක් ඒ තරම් කැපකිරීම. සම්බුද්ධත්වය වෙනුවෙන් මාසයක් දෙකක් තුනක් සතිකීපයක් නෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් ඒ කරපු දුස්කරක්‍රියාව. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේගේ බුදු මුවින්ම දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්තය දුස්කරක්‍රියා කරන කාලෙ මම මේ විදිහේ දුස්කර ජීවිතයක් ගත කරා මේ වගේ වෘත සමාදන්න වුණා. මෙන්න මේ වගේ මගේ ශරීරෙ ස්වභාවය කෘෂ වෙලා හිස්කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියනවා. ඇස් දෙක දිහා බලනකොට ලිම් පතුලක වතුර හිඳිලා ලිඳ ඇතුළෙන් වතුර පේනවා වගේ හිස් කබල ඇතුළෙන් ඇස්කෙඩි දෙක ගිලිලා පේන්න පටන්ගත්තා කියනවා. උන්වහන්සේගේ අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ වෙලා ගියා කිය. නහරවැල් වේලිලා හම ශරීරයේ ඇට සැකිල්ලට ඇලිලා පපුුව අතගානකොට කොඳු ඇට පේලි අස්ති අහු වෙනවා කියන. අතපය පිරිමදිනකොට අතපයේ හම කොටස් බැකින් ගැලවිලා එනවා. ඒ තරන් දුස්කර ජීවිතයක් අපිට හිතාගන්නවත් බ දින්න ගණන් උන්වහසේ සිහිසුන්ව නැකිට ගන්න බැරුව ඇද වැටිලා ඉන්නවා කියන දුස්කරක්‍රියා කරන කාලෙ. උන්වහසගේ ඉවසීම කියන්නේ
උන්වහන්සේ තාම බුදු වෙලා නෑ දුස්කර ක්‍රියා කරපු කාලෙ. උන්වහන්සේ අමු සොහොන්වල ගිහිල්ල නිදාගෙන ඉන්නවා. සමහර වෙලාවට ගොපලු දරුවන් සාරිපුත්ත හාමුදුරන්ට දේශනා කන සාරිපුත්ත ගොපලු දරුවන් සමහර වෙලාවට උන්වහන්සේ දුස්කර ක්‍රියා කරන ඒ ශරීරෙ ස්වභාවි දැක්කට පස්සේ උන්වහන්සේට පස්වලින් දමල ගහනවා කියෙන ගොමවලින් දමල ගහන. සමහර දරුව ඇවි ඇඟට මුට්‍රා කරනවා. හැබැයි උන්වහන්සේ නෙමේ හැක්පත් ඇරලා ඒ දිහා බැලුව. කංවලට කෝටුවලින් අනිනවා කියනවා. උන්වහන්සේට නොයෙක් හිරිහැර පීඩා කරන නමුත් උන්වහන්සේ ඉවසීමෙන් වීරී පුදුමාකාර දුස්කර ජීවිතයක් ගත කර. ඒ කාලේ දුස්කරක් ක්‍රියාවෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු තාපසවරු ඉශිවරයෝ හිටිය. ඒ නිසයි උන්වහන්සේ ශරීරයට ඒ තරන් දුක් දෙමින් දුස්කර කාලයක් දුස්කර වීරයක් වැඩුවේ විමුක්තියක් පිණිසයි. ආහාර වර්ජනයෙන් විමුක්තිය ලබන්න පුළුවන් කියල විශ්වාස කරපු අය හිටිය. උන්වහන්සේත් ආහාර වර්ජනය කරා. මුලදී දවසක් කැර දවසක් එක වේලක් ආහාර ගත්තා. ඊළඟට ආහාර ටික අඩු කරලා දින කීපයකට එක වතාවක් සතියකට එක වතාවක් මේ විදියට ආහාර ගැනීම අඩු කරා කියෙන්. දවසටම එක බත් පිඩක් විතරක් ආහාර කරගත්තා. අවසානය ආහාර ගැනීම අඩු කරලා එක බත් ඇටයක් දවසට දිවාග තබාගත්තා කිය. එක හාල් ඇටයක් දිවාග තබාගත්තා. මේ විදියට ආහාර ගැනීම අඩු කරගෙන යනකොට උන්වහන්සේගේ ශරීර ශක්තිය පිරිහිලා මුළු ශරීරයම හරියට ඇට සැකිල්ලක් වගේ කෘෂ වෙලා ගිය. උන්වහන්සේ පුද්දුම වීරයක් වැඩවි දින ගණන් සිහිසුන්ව නැකිට ගන්න බැරුව උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒ තරම් උන්වහන්සේ දුස්කර ක්‍රියාවක් කර. දවසක් උන්වහන්සේ හිතන ආහාර වර්ජනයෙන් විමුක්තියක් ලබන්න පුළුවන්න. අද පටම් මං ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තනවා කියලා අධිෂ්ඨාන කර. ඒ වෙලාවෙ දෙවියන් උන්වහන්සේ ඉදිරියේ පෙනීදල කිනව මහා වීරයන් වහන්සේ. ඔබහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න එපා. ඔබහන්සේ එහෙම කරොත් ඔබහන්සේගේ රෝම කෝපාතරෙන් දිවිය ඕජාව අපි ශරීරයට ඇතුල් කරලා ඔබහන්සේව ජීවත් කරවනවා. ඒ නිසා ආහාර ගැනීම සම්පූර්ණයෙන් නම් නවත්තන්න එපා පුංචි දෙයක් හරි ආහාර කරගන්න. එතකොට උන්වහන්සේ කල්පනා කරා මම ආහාර ගන්නේ නෑමයි කියලා අධිෂ්ඨාන කළ සම්පූර්ණයෙන් නැවැත්තුවොත්. ඒ කාන්තෙන් දෙවියන් මගේ ශරීරෙ රෝම කෝපාතරෙන් දිවිය ඕජාව ශරීරයට ඇතුල් කරාවි. එතකොට මගේ අධිෂ්ඨානි බොරුවක් වෙනවා. ඒ නිසා මම පාත්තරයට වැටෙන දෙයක් පමණක් අද පටන් ආහාර කරගන්නවා කියලා උන්වහන්සේ පාත්තරයේ පැත්තකින් තියාගෙන ගහක් යට වාඩි වෙලා දුස්කර ක්‍රියා කරා. සුළඟි හමාගෙන ඇවිල්ල පාත්තරයට වැටෙන කොලයක් ගහක පොත්තක් ගෙඩියක් ඒදේ පමණක් දිවාග තබාගත්ත කියනවා. පිංහතුනි උන්වහන්සේට මහාපුරුෂ ලක්ෂණ 32ක් තිබ්බන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ නමකට මහාපුරුෂ ලක්ෂණ පිහිටනවා. ඒ මහාපුරුෂ ලක්ෂණ අතර පහූත ජීවහ කියල මහාපුරුෂ ලක්ෂණයක් තියෙනවා. උන්වහන්සේගේ දිවාග රසනහර 700ක් පිහිටලා තියෙනවා කියන. ඉතාම පුංචි දෙයක් දිවාග තබාගත්තොත් එහි සම්පූර්ණ ඕජාව ශරීරයට උරාගෙන ශරීරය පවත්වන්න දක්ෂතාවයක් හැකියාවක් ඒ දිවාග තබාගන්න දෙයින් උන්වහන්සේගේ ශරීර ශක්තියට ශක්තියක් හැටියට ලැබෙනවා. ඒ නිසා ඒ තරන් දුස්කර ක්‍රියා කරලා පුංචි දෙයක් කාල්ලටයක් දිවාග තබාගත්තත් එහි තියෙන ආහාර ඕජාව මුළු ශරීරයට මුරාගන්න තරම් ඒ මහාපුරුෂ ලක්ෂණය නිසා උන්වහන්සේට හැකියාව තිබුණ. පිංහතුනේ උන්වහන්සේම
මේ තරන් දුස්කර ක්‍රියාවන් කරලා දවසක් උන්වහන්සේ හිතනවා ශරීරයට දුක්දීල විමුක්තියක් ලබන්න පුළුවන්නම් මම තරන් දුක්දීපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරා ශරීරයට දුක්දීලනම් විමුක්තියක් ලබන්න බෑ. එදා උන්වහන්සේ අමාරුවෙන් පාත්‍රය අරගෙන දුස්කර ක්‍රියාව අතහැරලා. උන්වහන්සේ සේනානි කියන ගමට පිණ්ඩ පාති වැඩිය. දාන ටිකක් හොයාගන්න ඒ යන ගමන කීප වතාවක්ම සිහිසුන්ග කලන්තෙ හැදිලා ඇදගෙන වැටෙන. අමාරුවෙන් උන්වහන්සේ මේ ගමට ගිහිල්ල බත් පිඩු කීපයක් පාතරයට පිණ්ඩ පාති හැටියට ලබාගත්ත. අමාරුවෙන් ආපහු එන ගමනේ කලන්ති හැදමින් කීප තැනක සිහිසුන්ව වැටමින් උන්වහන්සේ ආපහු එනකොට එදා උන්වහන්සිට උපස්ථාන කරන්න අර දුස්කර ක්‍රියා කරන කාලේ දුස්කර ක්‍රියාවෙන් බුදුවෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු උන්වහන්සිට උපස්ථාන කරමින් බුදුවෙනකම් බලාගෙන හිටපු 5 දෙනාම කොන්නඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන මේ 5 දෙනාම උන්වහන්සේ දුස්කර ක්‍රියාව අතහැරියා විතරයි උන්වහන්සේටත් බැන බැන උන්වහන්සේව දාලා යන්න ගියා. කවුරුත් නෑ දැන් උන්වහන්සේ ළඟ. හැබැයි උන්වහන්සේ මේ වීරිය අතහැරී. උන්වහන්සේ පුංචි කාලෙ දඹරුක් සෙවන ආනාපාන සති භාවනාවෙන් පළවෙනි ධ්‍යානය උපදවාගෙන අහසි පළඟක් බැඳගෙන භාවනා කරපු කෙනෙක්. එදා සීසාන දවසේ සුද්ධෝදන රජතුමා පවා දෙවනි වතාවට මේ ප්‍රාතිහාරය දැකලා සාධුකාර දිදී වන්දනා කරා පුංචි බෝසත් පුතාට. ඔබට මතක ඇති මේ කාරණ බෝසත් චරිතයේ සඳහන් වෙච්ච කාරණ. දුස්කර ක්‍රියාව අතහැරලා උන්වහන්සේ ටිකෙන් ටික මේ ආනාපාන සතියට හුස්ම යොමු කරා. හිත යොමු කරා. උන්වහන්සේටම වැටහුණා භාවනා කරන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. ආනාපාන සති භාවනාවිදි විශේසින් බුදු හාමුදුරුව අපිට පෙන්නවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදහය. පළගක් පැඳගෙන වාඩි වෙලා කයි ඍජුවතියාගෙන වාඩි වෙලා හුස්ම රැල්ලට හිතයොමු කරමින් භාවනා කරන්න. පින්වතුනි භාවනා කරන්න වාඩි වෙන්නත් කොන්ද ඍජුවතියාගෙන ඉඳගන්නත් ශරීර ශක්තියක් අවශ්‍යයිනේ. ඒ නිසා උන්වහන්සේ සති 2ක පමණ කාලයක් දුස්කර ක්‍රියාව අතහැරලා උන්වහන්සේ සේනානි ගමට පිණ්ඩ පාති ගියා. ටික ටික දානේ වළඳනකොට ආයෙමත් අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ටික ටික ආයෙමත් මතුවලා පේන්න පටන් ගත්තා. එදා බුදු වෙන්න පෙර දවසේ තමයි මේ කඳු වලල්ලේ පහළට බැහැගෙන සුජාතාව කිරිපිඩු පූජා කරපු ඒ නුගරුක මුලට වැඩම කරේ. බුදුවෙන්න පෙර දවසේ උන්වහන්සේ සිහින 5ක් දකිනවා. මේ සිහින 5 ගැන ඔබ අහලා ඇති. උන්වහන්සේ දකිනවා උන්වහන්සේ නිදාගෙන ඉන්නවා මුළු දඹදිව් තලයේම වැසී යන පරිදි හිමාලයේ තමයි හිසට කොට්ටේ වගේ පිහිටක්. මහා සාගරයේ පෙරදිග අපරදිග උන්වහන්සේගේ දෑත් පිහිටලා උන්වහන්සේ හිස ඉහලට වෙන විදිහට හිමාලෙ කොට්ටයක් වගේ තබාගෙන මේ ලෝක ධාතුවේ දෑත් දිගෑරගෙන උන්වහන්සේ නිදාගෙන ඉන්නවා සිහිනෙන් දකින. ඒ සිහින අර්ථය තමයි උන්වහන්සේට ඒ කාන්තෙම මේ ධර්මය අවබෝධ වෙලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියල මේ සිහිනෙන් උන්වහන්සේට පෙන්නුම් කරා. ඊළඟ දෙවනි සිහිනය හැටියට උන්වහන්සේ දකිනවා උන්වහන්සේගේ නාපියෙන් හටගන්න කුසතන ගහක්. මේ කුසතන ගහේ අතු දළු රිකිලි වැඩිලා මුළු අහස් කුසම පැතිරිලා යන ආකාරය උන්වහන්සේ සිහිනෙන් දකිනවා. මේ දෙවනි සිහිනේ අර්ථය තමයි උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරලා මුළු ලෝකයේ පුරාම දෙව් බමුන් අතර පවා මේ ධර්මය ව්‍යාප්ත වෙලා
ලෝකයේ තුර ධර්මය ව්‍යාප්ත වෙලා යනවා කියන කාරණය උන්වහන්සේ සිහිනෙන් දුටුව. ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙරදා සිහිනෙන් දකිනවා එක එක පාට කුරුල්ලන් හංසයන් ලිහිනියන් නොයෙක් ප්‍රදේශවලින් අහසින් එක එක දිසාවල් වලින් පාට පාට වර්ණවත් ලිහිනියන් පියාබගෙන ඇවිල්ලා උන්වහන්සේගේ සිරිපා අභියස ඒ අය වැටිල සුදෝ සුදු පාට වර්ණින් සුදු පැහැයට පත්වෙන. ඒ සිහින අර්ථය තමයි නොයෙක් කුලවල නොයෙක් ගෝත්‍රවල නොයෙක් ප්‍රදේශවලින් පිරිසැවිල්ලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙලා සිල්වතුම් ගුණවතුම් බවට පත්වෙලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් බවට පත්වෙලා මේ සම්බුද්ධ ශාසනයේ සියලු දෙනා උතුම් ධර්මාවබෝධය ලබාගෙන නිවන කරායන පිරිස් පහළ වෙනවා කියන කාරණය ඒ සිහිනෙන් උන්වහන්සේව අර්ථවත් කරා. ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙරදවස සිහිනෙන් දකිනවා කළු හිසක් ඇති පනුවන් උන්වහන්සේගේ දනහිස දක්වාම විළුඹෙයින පිරිලා උන්වහන්සේ වටා මේ පනුවන්ගෙන් පිරී යනවා උන්වහන්සේ දකිනවා. එක තේරුම තමයි නොයේ ගිහි ශ්‍රාවකයන් ශස්ත්‍රීය වංසිකයන් ඒ වගේම නොයෙක් විදිහයි බ්‍රාහ්මණ වංසිකයන් නොයෙක් කුල ගෝත්‍රවලින් පිරිස උන්වහන්සේගේ රාජ පවුල්ලොලයි රාජකීය පිරිස බ්‍රාහ්මණ වංසිකයි ශස්ත්‍රීය වංශික ශුද්‍ර වංශික නොයෙක් පිරිස උන්වහන්සේ වටා එක් ක්‍රොක් වෙලා ඒ අය තෙරුවන් සරණගිය ධර්මාවබෝධය ලබපු ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේ වටා පිරී ඉතිරී යන බොහෝ ශ්‍රාවක පිරිස් පහළ වෙනවා කියන කාරණය මේ සිහිනෙන් අර්ථවත් කරා. පස්වනි සිහිනය හැටියට උන්වහන්සේ දකිනවා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ අසූචි පිරිච්ච පොළොවක් මත ඒ අසූචි නොගෑවී ඊට ඉහලින් උන්වහන්සේ සක්මන් කරනු. අසූචිවලින් පිරිච්ච මහපොළොවක් මත අසූචි තවරා නොගෙන ඊට ඉහලින් උන්වහන්සේ පොළොව මත සක්මන් කරනවා සිහිනෙන් දකිනවා. ඒ සිහිනි අර්ථය තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උන්වහන්සේ වටා ගලාගෙනනවා. උන්වහන්සේ වටා අනාගතයේ රජවරු සිටුවරු දෙවියන් බ්‍රහ්මයන් ශස්ත්‍රීය වංසිකයන් මිනිස්සුන්ගේ කීර්තිය ගෞරවේ ලාභ සත්කාර ගලාගෙනාවත් ඒ කිසිවක නොඇලී නොගැටි උන්වහන්සේ තුන් ලෝකේම ධර්මය ව්‍යාප්ත කරමින් වැඩඉන්නවා. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අසූචිවලින් පිරිච්ච පොළොවක් වගේ හැබැයි උන්වහන්සේහි නොගෑවී නොගැටි ඒට ඉහලින් සක්මන් කරනවා සිහිනෙන් දකිමු. මේ සිහින පහ සම්බුද්ධත්වයට පත්වෙන්න පෙරදිනේ උන්වහන්සේ දුටුව. එදා සුජාතාවගේ කිරිපිඩු දානය පිළිගෙන. ගුලි 49ක් හැටියට මේ කිරිපිඩු ගුලි කරලා අධිෂ්ඨාන කරලා කිරිපිඩු දානය වැළඳුව. රන් තැලිය නේරංජනා නදී අතු ගංගාවක් වෙච්ච ඒ ගලාගෙන යන ගංගාව මත තියල අධිෂ්ඨානයක් කරා මට ඒ කාන්තයෙන් ලෝතුරා සම්බුද්ධත්වය ලැබේනම් මේ ජල පහර වේගෙන් පහලට ගලාගෙන ගියත් මේ පාත්‍රයේ ජල පහර බිඳගෙන උඩුගම් බලා යෑවා කියල අධිෂ්ඨානයක් කරද්දී උන්වහන්සේට කාන්තෙන් බුද්ධත්වය ලැබෙනවා කියල සාක්ෂි වසේ අර රම් තැලිය දිය පහර කපාගෙන උඩුගම් බලා ගියා. එදා උන්වහන්සේ ඇසතු බෝධීන් වහන්සේ පිහිටි ඒ පිම්බිම සියලු බුදුවරු සම්බුද්ධත්වයට පත්වෙන වජිරාසනය පිහිටි දඹදිව මධ්‍ය දේශයේ මධ්‍ය භූමිය පිහිටි ඒ උතුම් පිම්බීමට වැඩම කරනකොට මගදි මුණගැහෙනවා කුස තනමිටි අටක් කුස තන ගත්ත සුත්තිය බමුණ. සාමීනි ඔබහන්සේ නම් භාවනා කරන කෙනෙක් පාටයි. ඔබහන්සේට මේ කුස තන හොඳයි.
භාවනා කරනකොට කුසතන ඉලලා වැඩ ඉන්න කියලා කුසතනමිටියටක් දෙනවා. මේ කුසතනත් අරගෙන උන්වහන්සේ සුදු වැලි තලාතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේ මවකුසින් බිහිවෙච්ච වෙසක් පෝය දවසම පහළවෙච්ච ඇසතු බෝධයේ බෝ අංකුරේ. ඒ වෙනකොට උන්වහන්සේගේ වයසත් හරියට අවුරුදු 35යි. බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. දසතාතු විහිදිලා උන්වහන්සේ පිළිගන්න වැඩ සිටිය. පිංහතුනේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසකමයි වජිරාසනය ළඟින් ඇසතු බෝධයේ බෝවංකුරේ පහළවෙන්. ඒ වගේම සහජාත වස්තු යසෝදරාවගේ උපතක් වෙසක් පුන් පොහෝ දවස විසා නැකතින්මයි සිද්ධවෙන්. චන්න ඇමතියක් හන්ත කස්වයාගේ උපතත් වෙසක් පුන් පොහෝ දවසමයි සිදුවෙන්. උන්වහන්සේ වෙනුවේ සතර මහා නිධානයක් පහළ වනා කෙන වෙසක් පුන් පොහෝ දවස සහජාත වස්තු පහළවීම. එදා ඇසතු බෝධි සෙවනේ නැගෙනහිර දිසාවට කුසතන ඉලලා වැඩ සිටියේ චතුරංග සමන්නාගත වීරිය. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙත්තොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මේ ආසනය මත මැරුණත් මම නැකිටින් නෑ කියන වීරිය චතුරංග සමන්නාගත වීරිය. ඒ වීරියෙන් වැඩ සිටිය නිසා ආසනයට අපිකෙන වජිරාසනය. ඒ මත වැඩ සිටිද්දි කලබල වෙන්නේ වසවර්ති මාරය. අද වගේ වෙසක් පුන් පොහෝ දවසකයි දස බිම්බරක් මාර සේනා පරාජය කරලා ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙන්. එදා වසවර්ති මාරයක් ගිරිමේ කලා කෙන ඇතුපිට නැගලා මහා සේනා පිරිවරාගෙන මේ වසවර්ති මාරයා උන්වහන්සේව අර වජිරාසනය ළඟින් නැකිට්ටවන්න බුදුවෙන එක වලක්වන්න හිතාගෙන ඒ භූමියට එන්නේ මහා බියජනක හඬ ඇති කරගෙන කියන. ළඟ හෙන පුපුරනා වගේ භයානක සබ් දැහෙනවා. ගස් කඩාගෙන උන්වහන්සේ දිහාවට වැටෙනවා වගේ බියජනක සබ්ද ඇති වෙනවා. ගල් පෙරලීගෙන එනවා කඳු පෙරලීගෙන තමන් දිහාවට එනවා වගේ භයානක හඬ ඇහෙනවා. හැබැයි උන්වහන්සේ නෙමේ යැහැක්කත් ඇරලා ඒ දිහා බැලුවේ. දැඩි අධිෂ්ඨානයම වැඩ හිටිය. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මේ ආසනය මත මැරුණක් නැකිටින් නෑ කියෙන වීරිය. අවසානයේ වසවර්ති මාරය මහා සේනා පිරිවරාගෙන උන්වහන්සේ දිහාවට ඊතල් වරුසාවක් යොමු කරා. ළඟ ඊතල වැටෙන උන්වහන්සේගේ ශරීරයට කිසිම ඊතලයකින් හිංසාවක් වුන්නෑ. උන්වහන්සේගේ පාරමී ශක්තියෙන් උන්වහන්සේව ආරක්ෂා වුණා. ගල් වරුසාවක් ගිනි වරුසාවක් උන්වහන්සේ දිහාවට යොමු කරා. මේකකින්වත් උන්වහන්සේව නෙමෙයි අරාසනය නැකිට්ටවන්න පුළුවන් වුණේ. අවසාන වසවර්ති මාරයා මහා සේනා පිරිවරාගත්ත. ගිරිමේ කළ ඇතුපිට නැගිච්ච මේ මාරයා උන්වහන්සේ ළඟට මැවිල්ලා කියනවා වහා මොතනින් නැකිටින්. මේ ආසනේ මේ කාම ලෝකෙම අධිපතිය මගේ අවසරයක් නැතු උබහන්සේට ඔත්තන ඉන්න බෑ. මම අනකොරොත් මම අධිපතිය ඔබහන්සේට ඔතනින් නැකිටින්න වෙනවා. ඒ නිසා වහාම නැකිටින්න. ඔබහන්සේට ඔත්තන වැඩයින්න අයිතියක් තියෙනවනගේ අයිතිය ඔබහන්සේ දැම්මට ඔප්පු කරන්න කිව. උන්වහන්සේ ඒ ආසනය මත වැඩහිටියේ සසර පුරා පාරමී පුරපු අයිතියක් එක්ක. මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය සොලොසා සංකයේ කල්පලක්ෂයක් පූරණය කරලා. අෂ්ට ධර්ම සමවධානයෙන් දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ විවරණ ගත්තේ. එතන ඉදං සාරා සංකේය කල්පලක්ෂයක් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥාවීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කියන දස පාරමිතාවන්
පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා ලෝතුරා බුද්ධත්වය පිණිස. උන්වහන්සේම මේ පාරමී ධර්ම සිහි කරලා සත්‍යක්‍රියාවක් කරලා මහපොළොවට ශ්‍රී හස්තේ තියලා දියවරුව. මං මේ ආසනයේ වැඩ ඉන්න පාරමී සම්පූර්ණ කරගෙනයි. ඒ නිසා මට මේ ආසනී මත වැඩඉන්න අයිතියක් තියෙනවා. මගේ පාරමී බලයෙන් මහපොලෝ පවා කම්පාවුණ වෙස්සන්තරාත්මි හත්වාරයක් මහපොලෝ කම්පාවුණ. මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මේ මහපොලෝ මට සාක්ෂි දරාවී කියලා මහපොළොවට ශ්‍රී හස්තේ තියද්දී. මහපොළොව සාක්ෂි වසේ ඔබහන්සේට ඔය ආසනය වැඩයි අයිතියක් තියෙනවා කියලා මහපොළොව සාක්ෂි දරමින් ගිකුරුන් දෙමින් පොළොව කම්පාවෙන්න පටන් ගත්ත. ඒවෙලේ වසවර්ති මාරයා මහා සේනාවත් එක්ක සීසීකඩ බියේ පලාගයා කිය. මේ කාරණය අපි හඳුන්නනවා ධර්මයේ බෝධිමූලයේ දසබිම්බරක් මාරසේනා පරාජය කරා කියලා. ඒක තමයි මාර පරාජය කිය. දැන් උන්වහන්සේට බුදුවෙන්න උත්සාහ ගනිද්දී කරදර කරන්න බාධ කරන්න කවුරුවත් නෑ. රාත්‍රයේ ආනාපාන සති භාවනාවෙන්ම හිත සමාධිමත් වුණා. පළවෙනි දෙවනි තුන්ගනි හතරවෙනි ධ්‍යානයන්ට සමාධිය දියුණු කරගත්තා. හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු සමාධිමත් හිතෙක්. පෙර ජීවිත දකින්න හිත යොමු කරනකොටම පළවෙනි විද්‍යාව පළවෙනි යාමේ පහළ වුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කල්ප ගණන් සංසාරි පෙර ජීවිත දකින නුවන ගෙවාගෙනාපු සංසාර ජීවිත පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් උන්වහසේ දකින්න පටන් ගත්තා. ඊළඟට හිතයොමු කරා මම වගේමද මේ ලෝක අනෙක් සත්වය. රාත්‍රී දෙවනියාම උන්වහන්සේට පහළ වනා චුතූපපාත ඥානය. කෙනෙක් මැරුණට පස්සේ කර්මාන්රෝපී උපත කරායන ආකාරය දකින නුවන චුතූපාත ඥානය උන්වහන්සේ ලැබුව. මේ ලෝකෙ සෑම සත්‍යයෙක්ම කර්මාන්රෝපීව මරණයක් සමඟ උපත කරායන ආකාරය දකින නුවන. අන්න ඒ තුළින් තමයි උන්වහන්සේගේ හදවතේ ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් පැනනැගි. සතරාපාය මහගෙදර කරගෙන යන භයානක සංසාර ගමනා. කුදස් වනාම ඉමස්ස දුක්කස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකෙ සත්වයා මේ ඉපදමින් මැරමින් යන ජරා මරණ දුකින් මිදෙන්නේ. පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසන්න පටන් ගත්ත. එකින් එක හේතු විමසනකොට උන්වහන්සේට හේතු පල දහම එකින් එක අවබෝධ වෙමින් පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් උන්වහන්සේගේ හිතේ වැටහිලා ඒ ඥානය සම්බුද්ධ ඥානය ලෝත්‍රා සම්මා සම්බුද්ධත්වයේ සර්වඥතා ඥානය උන්වහන්සේට පහළ වුණා. ඒ උතුම් පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනකොට නැගෙන හිරින් අරුණෝදය පහළ වෙනවා වෙසක් පුන් පොහෝ දවසේ. උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා බද්ධ කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වනා සම්මා සම්බුද්ධත්වයට පත් වනා අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. උන්වහන්සේ බුදු වෙනකොට දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරමින් ආලෝක දහරා මේ විශ්වයේ පැතිරිලා ගිය. මහාගන අන්දකාරය පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. අවුරුදු 45ක් අවබෝධ කරගත් ධර්මී ලෝකෙට දේශනා කරයි ද ඇසලපුන් පොහෝ දවසේ ඉසිපතන මිගදායදි දහම් ගඟ විවර කරපු දවසේ ඉඳන් උන්වහන්සේට විවේකයක් තිබුන්නේ. දවසේ පැයි 24න් පැය 2කටත් අඩු කාලයක් සිංහ සේයාවෙන් සැතපෙන්. දෙව්මනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන්මයි උන්වහන්සේ වැඩ හිටිය. උන්වහන්සේගේ දින චරියාවේ උන්වහන්සේ ලෝක සත්‍යයන් ගැන මහා කරුණා උදෑසන 12 කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදුණ. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝල බලනවා. කාට දද මං පිහිට වෙන්නේ.
කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමයි ඒ අය හොයාගෙන යුතුන් ගණන් වැඩම කරා. හවස් වරුවේ 12 කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවල බලනවා. අද සන්ධ්‍යාවේ රාත්‍රී දම්සභා මණ්ඩපේදී උන්වහන්සේ මුණ ගැහෙන්නේ එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් රාත්‍රී මැදියම් යාමේ කවුද අද දවසේ නිවන් දකින්න පින තියෙන්නේ? කවුද ධර්මාවබෝධය ලබන්න? බුදු ඇසින් ලෝකෙ දිහා බැලුවා. ඒ අය හොයාගෙන යුතුන් ගණන් වැඩම කරමින් දහම් දෙසුවා. පිංගතුනේ අවුරුදු 45ක් දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසමින් වැඩහිටපු අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. දින සති මාස අවුරුදු ගෙවිලා උන්වහන්සේටත් පිරිනිවන් පාන දවස උදා වුණා. සම්බුදු කෘත්‍ය අවසන් කරලා වෙසක් පොන් පොහෝ දවසකයි මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක සල්ගස් දෙකක් අතර උතුරට හිසලා ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලි. එම නම් වෙසක් දවස කියලා කියන්නේ බෞද්ධයෙකුට තෙරුවන් සරණ යන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් පුන් පොහෝ දවසක්. ඒ නිසා වෙසක් පුන් පොහෝ දවස දහමින් අර්ථවත් කරගන්න. ආමිස පූජාවට බොහෝ නැඹුරුවක් වර්තමානයේ ලංකා විතරක්නේ මුළු ලෝකෙම පවතිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අගේ කරේ ප්‍රතිපක්ති පූජාව. උන්වහන්සේ පිරිනිවන් පාන්න සූදානන් වෙන වෙලාවේ දෙවියන් අහසේදම් මදාරාමල් ලිසිනවා. අවට තිබිච්ච සල්ගස්වල අකලට මල් පිපිලා අතු උන්වහන්සේගේ දෙසට නැමිලා සල්මල් බුදු සිරුරට කඩා හැලෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද බලන්න මේ සල්ගස් අකලට සල්මල් පිපිලා බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා සල්මල් කඩා හැලෙමින් උන්වහන්සේට පූජා පවත්වනවා. දෙවියන් අහසේ ඉඳම් මදාරා මල්ලිසිමින් පූජා පවත්වනවා. ආනන්දය බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි. ආමිස පූජාවත් පූජාවක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අගේ කරේ ප්‍රතිපක්ති පූජාව. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම. එනිසා පින්වතුනි ඔබේ ජීවිතය තුළ ඔබ ප්‍රතිපක්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන ශ්‍රාවකයෙක් බවට පත්වෙන. මේ වෙසක් කාලෙ වෙසක් පෝය වගේම වෙසක් සතිය පුරා නොඒක් පින්කන් ලංකා වගේම ලෝකෙ පුරා පවතිනවා. මේ වෙසක් සතියේ හොරණ දික්කේනපුර උතුම් බක්කුල මහාසෑය අපි සම්බුද්ධ ශාසනයට දායාද කරපු ඒ උතුම් අසිරිමත් මහාසෑය බක්කුල මහා චෛත්‍යරාජයණන් වහන්සේ මුල් කරගෙන බොහෝ පින්කම් පැවැත්වෙන වෙසක් සතිය පුරාම වෙසක් පෝය දවසඉදං වෙසක් තොරණක් විශේෂෙන් බෝසතාණන් වහන්සේගේ ජීවිතය ඉතාමත්ම වැදගත් ඒ මෝර පිරිත මෝර ජාතක ඇසුරු කරගත්ත තොරණකින් ඒ ජාතක කතාව දෙබස් සහිතු ඉතාම අලංකාරවත් තොරණක් තුළින් සතියක් පුරා නිර්මාණය කෙන වෙසක් කූඩු භක්ති ගීත වෙසක් සැරසිලි වගේම බක්කුල මහා සෑය මුල් කරගෙන 80 මහා ශ්‍රාවක පූජා වන්දනා පින්කං කංචුක පූජාදී සතියක් පුරා පින්කම් මාලාවක් පැවැත්වෙනවා. අපි ආරාධනා කරනවා මේ බණහන සැදැහැවතුන්ටත් ලංකාවාසී ඒ සැදැහැවතුන්ටත් ඉදිරි සතිය පුරා පැවැත්වනේ පින්කං එකතුවෙන්. ඔබේ ජීවිතය තුළ පුළුවන් තරම් බණහන්න සිල්රකින්න ගුණධර්ම පුරන්න මේ වෙසක් පෝය දවසේදා ඔබ ඔබේ ජීවිතයේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගත්. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබූ වෙසක් පෝයත් අර්ථවත් කරගෙන ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පින් කුසල් වර්ධනය කරගෙන ඔබ හැම දෙනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනු. අද ධර්ම දේශනාවෙන් ධර්මශ්‍රවනයෙන්
ඔබ රැස්කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා ආශිර්වාද කරන. වෙසක් පුන් පොහෝ දවසේ මෙට්ටව උතුම් ධර්ම දේශන අතර අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නට එදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ මනුජි සමන්ත මහත්මා හර්ෂණී දිසානායක මහත්මිය කමායාදියනිය හිමායාදියනිය කියන ඒ පින්වත් පිරිස පවුලේ පින්වතුන් එකතු වෙලා තිගේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරන සැලසේවා කියලා ආශිර්වාද කරනවා. විශේෂෙන්ගේ පවුලේ හැම දෙනාටම මනුජී සමන්ත මහත්මා ඇතුළු සියලු දෙනාටම සුජීවත්ව ඉන්න මෑණිවරුන්ටත් ඒ හැම දෙනාටමත් සුවසීම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා. මනුජී සමන්ත මහත්මා නමින් හර්ෂණී දිසානායකයේ මහත්මිය නමින් මියගිය සංසාරගත පරම්පරාගත සියලු ඥාති මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා. බණහපොබ හැම දෙනාටමත් ලක්වාසේ ලොවාසේ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාරවේවා ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනු. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.